කොහොමද මේ ගම් වතුර තත්ත්වෙත් එක්ක ඕගොල්ලන්ගේ ජන ජීවිතයට වෙච්ච සිදුවීම් සහ කොච්චර වතුර ආවද මොකද්ද පොඩ්ඩක් විස්තර පැහැදිලි කරන්න වගේ. පාරේ මල් කඩ ළඟ ඉඳලා දවස් 4ක් විතර වතුරෙන් යට වෙලා අඩි 9ක් විතර ගෙවල් ඇතුළේ වතුර තිබුණා. මේ අපිට කිසිම ආධාරයක් නම් හම්බ වුණේ නැහැ. 25000ක ආධාරයක් හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. ඒ ආධාරවල කිසිම ආධාරයක් හම්බ වුණේ නැහැ. ගොඩක් දැනෙන්න ඔය කඩවල් තියන අය මල් කඩ තමයි මේ පැත්තේ ගොඩක් දුරට කරගෙන යන්නේ. කිසිම ආධාරයක් ඒ කට්ටියට හම්බ වුණේ නැහැ. 25000 වුණත් දෙනවා කිව්වට තාම කෙනෙක්ටවත් හම්බ වෙලා නැහැ මෙහෙ. ගොඩක් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. කිසිම කෙනෙක් නැහැ ඇත්තටම සහන ලබා දෙනවා කියලා ටීවී එකේ විතරයි කියන්නේ. ඒ වුණාට කිසිම සහනයක් නම් මිනිස්සුන්ට ලබා දීලා නැහැ මේ වෙන විදිහට. මේ කොහෙද මේ ප්‍රදේශය කිව්වා? මේ මල්වාන පාරේ අබරළු උතුර මල් කඩන. ඔව් එතකොට දැන් ග්‍රාම සේවක එහෙම ඕගොල්ලන්ට මේ ආවේවත් නැද්ද? දවස් 3කින් විතර තමයි මේ පැත්තට ආවේ. ඇවිල්ලා ඒ කියන්නේ වතුර දාලා යට වෙලා. යට වෙලා දවස් 3ක් මිනිස්සු උඩින් අසරණ වෙලා කන්න බොන්න නැතුව ගොඩක් අසරණ වෙලා හිටියා. දවස් 3ක් ඉතින් සමහර මිනිස්සු ඇත්තටම කන්නවත් නැතුව ඉඳලා තියෙනවා. දවස් 3කින් තමයි මේ 3කින් උදේ තමයි පාන් අපිට හම්බ වුණේ. මේ ඒ වෙනත් කවුරුත්ම මේ පළාතට ආවේ නෑ බලන්න. ඒ කියන්නේ മന്ത്രിවරයෙක්වත් කවුරුත් ආවේ නැද්ද? එහෙම ආවේ නෑ. පාරේ ගියාද දන්නේ නෑ බෝට්ටු වල අපිට නම් කතා කරේ මොකුත් එහෙම කෑමවත් කිසි කෙනෙක්ට දුක ගෙනල්ලා දුන්නේ නෑ. එතකොට දැන් ඔයාලා වයින්ක යට වෙලා ඉන්නකොට කොහෙද හිටියේ? ගෙදරමද? අපි නම් ගෙදර උඩ හිටියා. ගොඩක් අය වහලවල් වල තමයි හිටියේ. වහලේ උඩ. එහෙම. එතකොට දැන් මේ සහනාධාර බෙදෙන මේ ස්වෛච්ඡා කණ්ඩායම් හරි මොනවා හරි ඇවිල්ලා ඕගොල්ලන්ට එහෙමවත් ආධාරයක් ලැබුණේ නැද්ද? එහෙම අපිට කැබ් ආමි ධර්මදුවක කැබ් එකක ටිපර් එක හිරු එකේ හිරු එකේ. හිරු එකෙන් ඇවිල්ලා නිකන් මට දිලා ගියා බීවා. එච්චරනේ. එයාගෙන කවුද? එච්චර වෙන මොකුත් හම්බුන්නේ නැහැ නේ. හරි ගොඩක්